සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමදෙනාටම. ඉතින් අද ඔයාලා දකින්න ඇති මොකද්ද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. අද මේ රියල් ටයිම් ඉමේජ් ජෙනරේෂන් එක ජෙනරේට් කරන හැටි තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒකට කලින් හැමදාම වගේ මතක් කරන්නම් අපේ Canva course එක සහ YouTube course එක ගැන. ඉතින් අපි ගාව Canva course එකක් තියෙනවා. ඒකෙන් සම්පූර්ණම ඔයාලට Canva ගැන ඉගෙන ගන්න පුළුවන්. ඩිසයින් කරන්නේ කොහොමද, motion design කරන්නේ කොහොමද, leaflet flyers ඔය හැම එකම ඩිසයින් කරන්නේ කොහොමද කියලා. ඒ වගේම තමයි ඒකෙන් ඔයාලට ෆ්‍රීලාන්ස් කරලා කියන්නේ Fiverr Upwork වගේ කරලා සල්ලි හොයන්නේ කොහොමද කියලාත් ඒකෙන් අපි කියලා දෙනවා. ඉතින් ඒ කෝස් එක ඔයාලට පල්ලෙහාන් ඩිස්ක්‍රිප්ෂන් එකෙන් බයි කරන්න පුළුවන්. බොහොම අඩු මුදලක් වෙන්නේ. ඒ වගේම තමයි ඒක ගන්නකොට Canva account එකක්, premium account එකක් free හම්බ වෙනවා. ඒ වගේම තමයි ඔයාලට YouTube කරන්න ඕනොත් කිසිම idea එකක් නැද්ද තාම? මොනවද කරන්නේ, කොහොමද content එකක් හදාගන්නේ, YouTube channel එක හරියට customize කරගන්නේ, logo එකක් හදාගන්නේ, මොනවද මම දාන්න ඕනේ, එහෙම idea එකක් නැත්තම් අපි ගාව තියෙනවා ඒකටම හදපු magic content creator කියලා YouTube course එකකුත්. ඉතින් මේ course දෙකම ගන්නවා නම් ලොකු ඩිස්කවුන්ට් එකක් කියන්නේ course දෙක පොඩි ගාණක් වෙන්නේ ඒකිනුත් ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් පල්ලෙහායින් description එකේ දාලා තියෙනවා මම link එක. ඒකෙන් ඔයාලට join වෙලා මාත් එක්ක මේ course දෙකම කරගෙන යන්න පුළුවන්. දැන් ළමයි 500ක් ඉන්නවා. ප්‍රූෆ් ෆෝන් නම් ඒවත් දෙන්න පුළුවන්. කට්ටියගේ අදහස් කිසිම ප්‍රශ්නයක් නැහැ. දෙක තමයි ගිය පාර වීඩියෝ එකට පොඩි කෙනෙක් දාලා තිබ්බා. මම ඒ කියන්නේ මම ඒක රිප්ලයි එකක් දැම්මා. දැන් හැබැයි යා ඒක ඩිලීට් කරලාද කියලා මට හොයාගන්න බෑ ඒක. ඉතින් මම මේකේ කිසිම විදිහකින් මොනටයිස් කරන්න බැරි නම් කන්ටෙන්ට් දාන්නේ නැත. කවුරු හරි එක්කෙනෙක් හරි මොනිටයිස් කරලා මට ප්‍රූෆ් දාලා තියෙනවා විතරයි මම කන්ටෙන්ට් දාන්නේ. උදාහරණයක් විදිහට දැන් එයා කියලා තිබ්බේ මම අන්තිමට දාපු වීඩියෝ එක තමයි හොල්මන් ෆිල්ම් හදන එක, හොල්මන් ස්ටෝරිස් හදන එක මොනිටයිස් කරන්න බෑ කියලා. නෑ එහෙම එකක් නැහැ. ඔයාගේ AI කන්ටෙන්ට් ඕන එකක් මොනිටයිස් කර හැකියි. පළවෙනි පාරේ ඒගොල්ලෝ එවනවා ඔයා රීයුස් කන්ටෙන්ට් එකක් ඔයාට තියෙන කියලා. කියන්නේ කවුරු හරි එකක් උස්සලා තමයි ඔයා දාලා තියෙන්නේ, කාගේ හරි එකක් තමයි කියලා. ඊට පස්සේ ඔයාට ඒගොල්ලෝ කියනවා අපිට වැරදිලා නම් කියන්නේ YouTube එකට වැරදිලා නම් මේ කියන එක අපිට ඔයා මේක කරන process එක වීඩියෝ එකක් විදිහට එවන්න කියලා. කියන්නේ ඔයා CapCut එකට දාලා මේව edit කරනවා, මේව හදනවා, Suno එකෙන් ගන්නවා. ඒව ඔක්කොම ටික එව්වට පස්සේ ඒගොල්ලෝ මොනිටයිස් දෙනවා ඔයාලට. එහෙම කරපු channel එකකුත් මම පෙන්නන්නම් දැන්. මොකද ඔයාලට සැක හැර එතකොට මේක ගැන දැනගන්න පුළුවන්. මේ channel එකේ එහෙම එකක්. ඔයාලට පේන්නේ නැති මේකේ තියෙන්නේ මම ඔයාලට පෙන්නන්නම්. මේකේ තියෙන්නේ එයා දාන වීඩියෝස්. ඒ කියන්නේ ඇත්තටම වොයිස් මොනවාද songs තමයි දාන්නේ. ඔයාලට පේන්නේ නැති මේක 84000ක් views ගිහිලා තියෙනවා, 89000ක්. හරි. මේකේ එයා මට ස්ක්‍රීන්ෂොට් එකක් එව්වා. මේකේ $30ක් වගේ දැන් මේකෙන් හම්බ කර ඒ කියන්නේ එයා හොයලා තියෙනවා. එයාට පින් එකක් තාම AdSense එකේ කියලා. ඒ පින් එක එන්ටර් කරගන්න කොහොමද කියලාත් ඇහුවා මගෙන්. ඉතින් ඒකින්ද මේක බොරුවක් නෙමෙයි දාන්නේ. බොරු නම්ම දාන්නේ නැහැ. ඒකින්ද බොරු කියලා කමෙන්ට් කරන්න එපා. අනිත් මිනිස්සුන්ටත් ඒ chance එක නැති කරන්න එපා. දැනට මේකට කිසිම ප්‍රශ්නයක් මම දන්නේ නැහැ. හෙට වෙනකොට මේකේ rules update වෙයිද කියලා. හැබැයි දැනට මේක monetize කරන්න පුළුවන්. මම ඔය එහෙම monetize වෙන channel එකක් තමයි පෙන්වන්නේ. හරි. ඒක ඔක්කොම පැත්තකින් තියලා අපි යන් වීඩියෝ එකට. වීඩියෝ එකට ගියාට පස්සේ මම කිව්වා අද real time image generate කරන හැටි තමයි කියලා දෙන්නේ කියලා. ඉතින් ඒකට මම use කරන්නේ Leonardo AI. මේ රියල් ටයිම් වල තියෙන වාසිය තමයි දැන් අපි ප්‍රොම්ප්ට් එකක් ගහනකොට උදාහරණයක් විදිහට ප්‍රොම්ප්ට් එකක් එන්ටර් කරනකොට සරසර කාලා අපිට බලා ගන්න බැහැනේ මේ ප්‍රොම්ප්ට් එකේ අවුට්පුට් එක මොකක්ද කියලා. ඒකට අවුට්පුට් එක නම් මේ ජෙනරේට් කරලා ඉවර වෙනකම් ඉන්න ඕනේ. මොකක්ද මේකට වෙලා තියෙන්නේ, මොකක්ද මේක කොහොමද වෙන්නේ, මොකක්ද වෙන්නේ කියන එක හැම වෙලේම බලාගෙන ඉන්න ඕනේ. නමුත් මේ රියල් ටයිම් ජෙනරේෂන් වලදී ඔයාලට පුළුවන් එහෙම කිසිම ප්‍රශ්නයක් නැතුව මේක බලා ගන්න ජෙනරේට් කරන වෙලාවෙදීම. ඉතින් මේකට මම කරන්නේ Leonardo AI එකට යනවා. සාමාන්‍ය විදිහටම sign in වෙනවා. ඊළඟට මේ get started කියන එකට යනවා. ඒකට ගියාට පස්සේ අපි සාමාන්‍ය විදිහට අපිට අපේ interface එක පෙන්නනවා. ඒකේ තියෙනවා real time canvas, motion, image creation. අපි සාමාන්‍යයෙන් මේකට යන්නේ. ඒකේ තියෙනවා ඔයාලට පේන ඉතින් මෙන්න මේ real time gen කියලා එකක්. මේ real time gen කියන එකට ගියාට පස්සේ ඔයාලට පෙන්නනවා මෙන්න මේ වගේ පොඩි canvas එකක්. ඒකේ ඔයාලට තියෙනවා මේ animation ද cinematic ද dynamic ද අපි cinematic වගේ දාගමු. දාලා seed එකක් use කරන්න ඕනද random seed. දැන් elements වල කොච්චරද kids illustration, toon animate, folk art illusion, coloring book මේ වගේ තියෙනවා පොඩි මේවයි මෙහාට කරන්න.
හරි ඉතින් මේකේ ක්‍රියේටන් අප්ස්කේල් මේකට ටෝකන් 8ක් වගේ යනවා. ඉතින් 150න් අපි බලමු මේක කොහොමද හැදෙන්නේ කියලා. දැන් ඔයා හිතන්න දැන් මේක හිස් කැන්වස් එකක්. දැන් ඔයාට ඕනේ ලස්සන හඳක් එක්ක රෑයක් කඳු පන්තියක් කන්නේ වගේ එකක් ජෙනරේට් කරගන්න. ඉතින් මම මේකේ එහෙම වුණොත් මම කියනවා දැන් අපිට තේරෙන ඉංග්‍රීසි තියෙන්නත් එපා. ඉස්සෙල්ලම කියනවා night. දැන් උන නයිට් එක දුන්නා. ඊට පස්සේ මවුන්ටන්. හරි මවුන්ටන් එකක් දුන්නා. ඊට පස්සේ අපි කියනවා මූන්. දැන් අපිට තියෙන්න ඕනේ. සෝරි. මූන්. මූන් නයිට් හරි මවුන්ටන් හරි මූන් හරි. මම කියනවා මේ මූන් එක සුදුරේ මට කහ වෙන්න ඕනේ කියලා. එතකොට මම කියනවා yellow moon. හරි yellow moon. ඊට පස්සේ මම නයිට් මවුන්ටන් රේන්ජර්ස් කියලා කියනවා. මවුන්ටන් රේන්ජර්ස් තියෙනවා. දැන් තියෙනවා මූන් තියෙනවා මම දානවා ගර්ල් කියලා. හරි ගර්ල් කෙනෙකුත් ඉන්නවා. ඒ ගර්ල් දැක්කම නම් පොඩක් බය හිතෙනවා. අපි ගර්ල් නෙමෙයි අපි දාමු young looking girl, a young looking girl looking at the moon. Looking at the moon. හරි. එතකොට අපි දැන් mountain ranges නෑ. ආයි අපි ගහමු මෙතනින් mountain. හරි mountain කියලා ගහනවා. මේ young අපි looking young mountain ranges yellow moon මෙතනින් full stop එකක් තියමු. a young looking හරි. ඔන්න දැන් mountain උත් තියෙනවා night වෙනවා yellow moon එකක් දිහා මෙයා බලාගෙන ඉන්නවා. ඊට පස්සේ අපි මෙහෙම එකක් ගහමු dream world. Dream world, another planet අකුරු හරිද? Dream world, another planet. ඊට පස්සේ night time. හරි ඔයාලට පේනවා මේ අපි දෙන prompt එක කෙලින්ම generate වෙනවා. එතකොට දැන් අපිට මේවා මේ වගේ මෙන්න මේ measurements පොඩ්ඩක් හදා ගන්න පුළුවන් එක එක විදිහට. දැන් toon and animate කියන ඒවා වෙනස් කරනකොට ඔයාලට පේනවා මෙන්න මේවා වෙනස් වෙනවා. එක එක විදිහට folk and art නම් folk and art වැඩි කරලා මේවා වැඩි කරොත් එහෙම පොඩ්ඩක් අර folk පැත්තට බරයි. අර folk art illustration වලට colouring book එකක් විදිහට කරලා මේ ටික කරොත් colouring book පැත්තට බරයි. මේ ඔයාලට පේනවද? දැන් colouring book වලට colouring book එකක් එහෙම හදා ගන්න නම් මේකෙන් පුළුවන්. colouring book කියන එක අඩු කරලා kids illustration කියන එක වැඩි කරොත් එහෙම අර පොඩ්ඩක් ඒ කියන්නේ අර මොනවද අපි කියන්නේ අර ටිකක් ලස්සන පාට පැත්තට බරයි. ඉතින් මේකේ සිනමැටික් කියන එක අපිට ගොඩක් දෙන්න පුළුවන් ෆොටෝග්‍රැෆි මේ එතකොට sketch the vibrant දැන් dynamic වගේ දෙන්න පුළුවන්. එහෙම එක එක විදිහට ඔයාට මේ වෙනස් කරලා දෙන්න බෑ. උදාහරණයක් විදිහට මෙන්න මේ setup එක තියාගත්තා නම් ඔයාට Russian cartoons වලට වගේ image generate කර ගන්න පුළුවන්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට දැන් මට පුළුවන් මේතනින්ම මේ seed එක තියෙනවානේ මෙතන මේ seed එක copy කරලා මේ seed එක use කරලා ඊට පස්සේ මෙතනින් මේ type English books English stories ටිකක් වලින් يعني English stories ටිකක් හදලා shorts ටිකක් දාන්න. අන්න ඒ වගේ ඔයාලට පොඩි දේවල් ටිකක් ඉතින් මේකෙන් කරන්න පුළුවන්. මේ real time image generator වල තියෙන වාසිය තමයි ඔයාලට කරන ගමන්ම ඒ කියන්නේ prompt එක type කරන ගමන්ම මේ canvas එකේ generate වෙන art එක බලා ගන්න පුළුවන් වෙන එක සහ ඒක අපිට ඕන විදිහට modification කරන්න පුළුවන්. දැන් අපි steady ඒ කියන්නේ අපි හරියටම prompt එකක් දුන්නොත් එහෙම prompt එකෙන් එන output එක විතරයිනේ අපිට ගන්න පුළුවන්. මොකක් හරි output එකක් ආවොත් ඒ output එක ටස් ගාලා ගත්ත හැකි. ගත්තොත් ගත්තා නැත්තම් නැහැ. දැන් මේක එහෙම නෑ. අපිට වෙනස් කර අපිට ඕන විදිහට adjust කරගත්ත හැකි. adjust කරගෙන අපිට මෙතනින් මේක download කරගත්ත හැකි. දැන් මම මේක download කරගත්තා. download කරගත්තාම ඔයාලට පේනවා මේක බොහොම ලස්සනට මෙන්න මේ විදිහට තියෙනවා. ඉතින් මේකෙන් අපිට ඕන නම් generate කරගත්ත හැකි story එකක් වුණා. දැන් උදාහරණයක් විදිහට මේක පොඩි මෙහෙම දෙයක්ත් තියෙනවා. දැන් ඔයාලට මෙතනින් මේක කරන්න එපා. ඉතින් මේ දැන් මෙතනින් token එකක්
මේ විදිහට අරගෙන ඕනනම් ඩවුන්ලෝඩ් කරගත්තාම ටෝකන් අඩු වෙනවා. හැබැයි මෙහෙම සේව් ඇස් ගිහිල්ලත් ඕනනම් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් එහෙම කරන්න එපා. එහෙම හොඳ නැහැ. ඉතින් ඔයාලට පේනවා ඇති ඔන්න ඔය විදිහට තමයි අපි අද බැලුවේ මෙන්න මේ රියල් ටයිම් කැන්වස් කොහොමද ජෙනරේට් කරන්න කියලා. ඉතින් අපිට ඕනනම් මේක මේ ජෙනරේට් කරලා ඊට පස්සේ මෙතනින් අප්ස්කේල් කරන්නත් පුළුවන්. මේ ක්‍රියේට් අප්ස්කේලර් කියලා. දැන් මේක අප්ස්කේල් කරගන්නත් අපේ ලයිබ්‍රරියට ගියාම අර අප්ස්කේල් කරපු එක බලා ගන්නත් පුළුවන්. ඒ කියන්නේ ඔයාලට රෙසලූෂන් මදි වගේ නම් බලා ගන්න පුළුවන්. හැබැයි මම හිතන්නේ මේකේ මේ ඉමේජ් ජෙනරේට් කරනවට ඩවුන්ලෝඩ් කරනවට තාම ටෝකන් ගානක් යන්නේ නැද්ද කොහෙද? මොකද මගේ ටෝකන් 190 දැන් තමයි 142කට අඩු වෙලා තියෙන්නේ. ඉස්සෙල්ලා තිබ්බේ 150යි. ඒකින්ද ඒ ගැන එච්චර හිතන්න දෙයක් නැහැ මට හිතන විදිහට. අපි බලමු මේක. මේ තියෙන්නේ. හොඳට මේ අපි ඩවුන්ලෝඩ් කරලා බලමු. බලවට පස්සේ ඔයාලට පේනවා හොඳ රෙසලූෂන් වලින් එයා ඒක ජෙනරේට් කරලා තියෙන. ඉතින් මේ වගේ එකක් ජෙනරේට් කරගෙන ඔයාලට දැන් කතා පොතක් වගේ හදනවා නම් මේක අපිට ජෙනරේට් කරගත්ත හැකි. ඒ කියන්නේ මේක නොමිලේනේ. නොමිලේ වගේ තමයි මට පේන්නේ. කියන්නේ මේක ජෙනරේට් කරා කියලා එහෙම අපිට එහෙම ගාණක් සල්ලියක් යන්නේ නැත. ඒ කියන්නේ ටෝකන් ගාණක් යන්නේ නැහැ. ඒකින්ද අපිට ඕන තරම් ජෙනරේට් කරගන්න පුළුවන්. අනික මේ ලියනාඩෝ AI එකේ මම තව දෙයක් කියන්නම්. ඔයාලා දන්නවා ඇති ඒගොල්ලන්ගේ බල්ක් ජෙනරේට් එකක් ආවා මේ ළඟදී අප්ඩේට් එකක්. ඔයාලා දැකලා ඇති. මෙන්න මේ ෆ්ලෝ ස්ටේට් කියන එක. මේ ෆ්ලෝ ස්ටේට් කියන්නේ අලුත් එකක්. ඒ කියන්නේ මේ ෆ්ලෝ ස්ටේට් කියන්නේ අලුත් ඔප්ෂන් එකක්. මේ ඔප්ෂන් එකේදී ඉමේජස් මට මතක නැහැ එකපාරකට ඉමේජස් කීයක්ද ඉමේජස් 100ක්ද මට එහෙම මතක නැහැ හරියටම. මේකේ ඉමේජස් ගොඩක් ජෙනරේට් වෙනවා. ඒ කියන්නේ එකපාර ෆ්ලෝ ස්ටේට් එකකට ප්‍රොම්ප්ට් එකක් දුන්නොත් දැන් ඒ ප්‍රොම්ප්ට් එකෙන් ඉමේජස් බර ගාණක් ජෙනරේට් වෙනවා. ෆ්ලෝ ස්ටේට් එක අපිට බලා ගන්න විදිහක් නැහැ මේක. පොඩ්ඩක් ෆ්ලෝ ස්ටේට් මේකේ අපි අප ෆ්ලෝ ස්ටේට් එකට යමු. ඒ කියන්නේ මම එකපාරක් මේ ෆ්ලෝ ස්ටේට් එකෙන් මේක ජෙනරේට් කරා ඔය කේකේවා වගේක් 1 token per image. අපි නිකන් දෙමු a cat. මේ ඔයාලට පේනවනේ මෙන්න මෙහෙම වෙන ගොඩක් ඉමේජස් ජෙනරේට් වෙනවා. ඒ කියන්නේ එක මොඩල් එකේව දැන් මේක මම යූස් කරේ මම පාවිච්චි කරා එකපාරක් මම රිලැක්සේෂන් channel එකක් කරනවා. එතකොට ඒ රිලැක්සේෂන් channel එකට මම cozy room කියලා එකක් ගැහුවට පස්සේ කියන්නේ මට ඕනේ අර night time එකේ තියෙන පොඩි වහින vibrant එකක් එක්ක පොඩි ඔය තියෙන rooms එහෙම අන්න ඒ වගේ රූම් එකක් හදාගන්න. මම ඒ වගේ ඒ වලට තමයි මම පොඩක් වීඩියෝස් දාන්නේ. මම ඔයාලට පෙන්නන්නම් මෙතන තිබ්බොත් නැත්තම් පෙන්නන්න විදියක් නැහැ. මේ තියෙන්නේ මෙන්න මේ වගේ ජෙනරේට් මේ වගේ මේවා මම මේ විදිහටම ඒ කියන්නේ ඔයාලට පේන ඇති මේ ඉමේජ් ඔක්කොම එක වගේ ටිකක්. ඒ කියන්නේ මේ ඉමේජ් ඔක්කොම මෙන්න මෙහෙම ෆ්ලෝ ස්ටේට් එකේ හැදපුවා. දැන් මේකේ පූසෝ බර ගානක් හැදෙනවා මේ කැට් කියලා ගහුවාම. එතකොට ඔයාට ඒකෙන් ඕන එකක්ද මේ වගේ එකකට මේ වගේ ප්‍රොම්ප්ට් එකක් නාස්ති කරන එක අපරාධේ. නමුත් අර ඔයාට එකම ටයිප් එකේ දැන් උදාහරණයක් විදිහට රිලැක්සේෂන් මියුසික් හරි ඔයා ලෝෆි මියුසික් හරි හදනවා නම් ඒවා ගොඩක් වෙලාවට ඒ දාන ඩෙස්ක්ටොප් දැන් රෙගේ මියුසික් ඒ ඩෙස්ක්ටොප් එක පොඩක් එක වයිබ්‍රන්ට් එකේ යන්නේ. එතකොට ඔයාලට මේකේ පොඩි ප්‍රොම්ප්ට් එකක් දීලා මෙතන මේ 16:9 වගේ එකක් දීලා ඔයාලට පුළුවන් ජෙනරේට් කරගන්න. එතකොට එකපාර 100ක් විතර ජෙනරේට් වෙනවා. ඔයාලට තියෙන මේ බල්ක් එකම ඩවුන්ලෝඩ් කරගෙන යන්න. ඉතින් ඒක අලුත් එකක් ලියනාඩෝ AI වලට ආපු. ඉතින් ඒකෙන් හැබැයි ටිකක් දැනෙන සුළුට කැපෙනවා. ඒ කියන්නේ දැන් බලන්න මගේ 142ක් තිබිලා 75 වෙනකන් කැපිලා. ඒ කියන්නේ ඉමේජස් එකකට එක ටෝකන් එකක් යනවනේ. එතකොට ඉමේජස් එතන ජෙනරේට් වෙලා තිනවා. මං හිතන්නේ 75ක් විතර ජෙනරේට් වෙලා තියෙනවා. හරි. ඉතින් අද වීඩියෝ එකෙන් ඔන්න ඔය දෙක තමයි කතා කරේ. අරක තමයි බේසික් මට කතා කරන්න ඕනලා තිබ්බේ මේ ඉමේජ් ජෙනරේෂන් එකේ අර රියල් ටයිම් කියන එක. රියල් ටයිම් කියන එක මාරම වැදගත්. මේ ඔයාලට මොකක් හරි ඒ කියන්නේ ඔයාලට ගොඩක් වෙලාවට පොතක් ලියන කෙනෙක් නම් සහ ඔයා ඔය YouTube වල shorts stories දාන කෙනෙක් නම් මේ රියල් ටයිම් එක ඔයාලට ගොඩක් වැදගත්. මොකද රියල් ටයිම් එකෙන් ඔයාගේ ස්ටෝරි එකට හරියන හරිම ඉමේජ් එක ඔයාලට දඟලලා ගන්න පුළුවන්. අර ස්ටෙඩි ප්‍රොම්ප්ට් එකක් දීලා ඒකෙන් ගන්න අවුට්පුට් එකකට වඩා. ඉතින් එහෙම වැඩ කරන අයට තමයි මේක අද මම ගෙනාවේ. ඉතින් වීඩියෝ එක ගොඩක් දිග නෑ. වීඩියෝ එක විනාඩි 15ක් විතර තියෙන්නේ. ඒක හින්දා අද ඔයාලට ඉක්මනට මේක බහලා දාලා ගියයි.
හරි කොහොම හරි ඉතින් වීඩියෝ එක හොඳ නම් හැමදාම වගේ ලයික් කරන්න කමෙන්ට් කරන්න ෂෙයා කරන්න වගේම සබස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. මොන හරි මේකට රිලේටඩ් ප්‍රශ්න තියෙනවා නම් පල්ලෙහෙන් දාන්න මම දන්න දෙයක් නම් අනිවාර්යයෙන්ම උත්තර දෙනවා. දන්නේ නැති දෙයක් නම් මම දන්නේ නැහැ කියලා කියනවා. ඒ වගේම තමයි Canva සහ YouTube courses වලට සම්බන්ධ වෙන අය පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන link එකෙන් join වෙලා මට personal message එකක් දාන්න course එකට සම්බන්ධ වෙන්න ඕනි කියලා. එතකොට ඔයාලා payment එක කරපු ගමන්ම මම ටස් ගාලා access දෙනවා ඔයාලට කීය වුණත්. හරි ඉතින් ගිහිල්ලා එන්න. ආයිත් මේ වගේ වීඩියෝ එකකින් ඔයාලව හම්බෙන්න එන්නම්. එතකන් ඔයාලට සුබ දවසක්.